ගංවතුරට හසුව අක්‍රියව ඇති ගෘහ විදුලි උපකරණ තමන් වෙත බාර දුනහොත් නොමිලේ අලුත් වැඩියා කර දෙන බව හලාවත විද්‍යුත් උපදේශක මහතෙකු පවසනවා. මම තීරණය කළා ඉතින් මේ අපේ දැනුමත් එක්ක දීලා මේක මේ කිසිදු සේවා ගාස්තුවක් අය නොකර මේ උපකරණ අලුත් වැඩියා කරලා දෙන්න. ස්වභාවික ව්‍යසනයට ගොදුරු අපේ අයට පිහිටක් වෙමු. ඔවුන්ට ශක්තියක් වෙමු. The current report ප්‍රාර්ථනාවයයි. වෘත්තීය පුහුණු අධිකාරියේ මාරවිල දිස්ත්‍රික් කාර්යාලයේ විද්‍යුත් කාර්මික උපදේශක සුජිත් හේරත් මහතා මෙම මානුෂීය කටයුත්ත සිදු කරනු ලබනවා. ගංවතුර නිසා හානියටපත් ගෘහ විදුලි උපකරණ සේවා ගාස්තුවකින් තොරව නොමිලේ අලුත් වැඩියා කර දෙන බවත් ඒවා කඩනමින් ලබා දීමට හැකි බවත් සුජිත් හේරත් මහතා පවසනවා. ගෙවල් වල උයාගෙන පියාගෙන කන්න උපකරණ ඉලෙක්ට්‍රොනික විදුලි උපකරණ ඒවට භාවිතා කරන උපකරණ පවා මේවා විනාශ වෙලා ගියා. ගෑස් කුකර් එක රයිස් කුකර් එක රෝෂින් මැෂින් ටෙලිවිෂන් යන්ත්‍ර මේ සුදුනාම මේවා අක්‍රිය වුණා මේ වතුරත් එක්ක. ඉතින් අපි මම තීරණය කළා ඉතින් මේ අපේ දැනුමත් එක්ක දීලා මේක මේ කිසිදු සේවා ගාස්තුවක් අය නොකර මේ උපකරණ අලුත් වැඩියා කරලා දෙන්න. ඒ ජනතාවගේ මේ හදිසි මිලදී ගැනීම මේ ගැටලු තියෙන නිසා අලුතෙන් ගන්න ගැටලු තියෙන නිසා මේගොල්ලන්ට මේ අලුත් වැඩියා කරලා දෙන්න මම මේ සුවේච්ඡාවෙන් ඉදපත් වුණා. මේක ගොඩාක් දෙනෙක් ඇවිල්ලා මේකට උපපතර මේ දෙක කොහොමයි සූචි කරනවා. මේ දේ හොඳයි හොඳ වැඩක් කියලා. ඒක නිසා මේ මම දේශීය ජනතාවට කියන්නේ මේක අපිට අරගෙන එන්න අපි පුරා මාසයක් අපි දෙකක් මේ දේ අපි සුවේච්ඡාවෙන් ඉදපත් කරලා දෙනවා. දැන් ඉදිරියේදී සුබ අලුත් අවුරුද්ද මේ ජනවාරියේ ලබනවා. ඊට කලින් මේ ඔයගලන්ට මේ වඩ ටික අපි ඉවර දෙන්න තමයි උදානම තියෙන්නේ. ඒ නිසා මම ඔයගොල්ලෝ අපිට ලැබෙන්න සලස්වන්න මේ රාජක දළුව තැපැල් කාර්යාලය ඇසලා තියෙන්නේ. එතන ලැබෙන්න සලස්වන්න අපි සම්පූර්ණ මේ ඔයගොල්ලන්ගේ උපකරණ ටික අලුත් වැඩියා කිරීමට කරලා දෙනවා. ඔබ තවමත් The Current Report YouTube නාලිකාව subscribe කර නැත්නම් අදම subscribe කර අපත් සමග එකතු වන්න.